අදත් හරිම ලස්සන දවසක් ඔන්න පටන් ගත්තා. අද අපි ඔයාලා කඩෙන් ගෙනල්ලා කන රසම රස බොන්චි අපි වගා කරන විදිය බලන්න යමු. දැන් වෙලාව නම් උදේ 9ට විතර ඇති. සීතු මැණිකේ මමයි බොන්චි හදන්න එළවලු කොටුවට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ අපි හදන්න යන බොන්චි වර්ගය. මේ කිලෝ එකේ පැකට් එකක්. ඒ වගේ පැකට් 8ක් මේ සැරේ හදන්න තමයි අපි යන්නේ. ඔන්න ඉතින් දැන් අපි ලියද්ද මට්ටම් කරගෙන ළඟ වලවල් කපා ගන්නවා. ඔන්න ඉතින් මේ කපාගත්ත වලවල් පේලි 4ක් 5කට පස්සේ මැදින් කාණුවක් දා ගන්නවා. මැදින් අපි කාණුවක් දාගන්නේ වතුරේ ලේසි වෙන්නයි බෙහෙත් පොහොර ගහනකොට මැදින් ගිහිල්ලා බෙහෙත් පොහොර ගහන්න ලේසි වෙන්නයි බොන්චි කඩන කාලෙට කඩන්න ලේසි වෙන්නයි ඒවට තමයි මේ වලවල් පේලි 4-5කට පස්සේ මැදින් කාණුවක් දාගන්නේ. ඊට පස්සේ අපි කපාගත්ත වලවල් වලට ටික ටික පොහොර දානවා. අද නම් හුලංසැර අඩු දවසක්. ඉතින් අපි කතා කර කර හදනකොට දවස යනවා තේරෙන්නෙත් නෑ. අපි ගෙදර හැමෝම එකතු වෙලානේ හදන්නේ. මේ පැතිවල වැඩිපුරම තියෙන්නේ අත්තං ක්‍රමයට. ගොඩක් හදනකොට අත්තං වලට ගිහිල්ලා ඒ අය බොන්චි හදන්න ගෙන්න ගන්නවා. බොන්චි බීජ හදන්න ඉස්සෙල්ලා අපි වලට දාගත්ත පොහොර ටික පස් වලින් වහගෙන ඉවර වෙලා කකුලේ විලුඹෙන් පොඩ්ඩක් තද කරලා ඉවරලා බොන්චි බීජ 2ක් හරි 3ක් හරි දාලා වල වහ ගන්නවා. බොන්චි බීජ පැලවෙන්න දවස් 3-4ක් යනවා. කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට මහන්සිය දැනෙන්නේ නෑ. ඉතින් අපේ සිතු මැණිකෙත් අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්නවා. එයාටත් ඉතින් අපි ටිකක් හදන්න අතට දෙනවා. එයාත් හරි ආසාවෙන් මේ වැඩවලට උදව් කරනවා. ඔන්න ඉතින් අද දවසට වැඩ ඉවර වෙගෙන තමයි යන්නේ. දැන් නම් හවස 4ට 5ට විතර ඇති වෙලාව. මම ඔයාලට බොන්චි පැලවුණාම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. අද දවසේ එළවලු කොටේ වැඩ ඉවරයි. මේ අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ.